ගස්සට ගියා. පෙන්වන්නද මොකක් කර කුඹුල්ලද වන්නේ. අන්න අරස්සේ ගිහිල්ලා. අන්න ගිම්පොල් තියෙනවා. මේ තියෙන්නේ මේ තව තෙල ගහක් නෙමෙයි. නෑ මේ තෙල නෑ බජා. තාම ඉන්නවද දන්නේ? මොකෙද්ද? අනේ පත්තර ගන්න. ෆොටෝ ඉන්න බඩේ. කබරේ ආවා. නෑ මේ කස්සට යන්න බෑ. ඉතින් ගෙඩි නැතිලා නෑ. අය අර මෙහෙම නිකන් එකක් අස්සේ වගේ යන තැනක් තියෙනවා. උදේ මොකද දෙනවද? හැබැයි කිපිනවා. අමාන්දාර මේ හරි ගොඩක් පටි මම ආකාරයෙන් ආවද? මොකද පටන් ගන්න මෙයා යන්නේ. අනිත් එක මෝටු බුරුවා කියලා. නෑ ඔය පුතු යාමයි සමහරු කියන්නේ නැහැ. අයියෝ අනේ මාළුවේ කලන්න එහෙනම් ඒ වතුර අසින්න බෑ. අපෝ පුළුවන්. කෙනෙක්ම ඩයිරෙක්ට් කරනවා. ඔය අන්තිම පොනේ තියෙන එකේ ලාම්පුව ඉල්ලනවා. ලාම්පුව එළියට තමයි යන්නේ. ගියාම එතන ඇති ඉරටිය කියලා එකක්. ඒ කියන්නේ ලොකු මෙයාකක් තියෙනවා. අකට ඩියුටි එකක් තියෙනවා. ඉතින් මේකෙන් ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ අර ගොඩක් කීගේ. ගලේ කොටක්. මේ ගලක් තියෙන්නේ. මේ ගල් ටිකෙන් බලන්න. අන්න අර කියනවා. අන්න අර කි බලන්න. අන්න අර මං හිතන්නේ අන්න ගියා. මේ අපි ගිම්පොල් බලන්නේ නැද්ද? ගන්න බැරි වුණානේ. අපි පැත්තෙන් එනවා. ඕකේ තමයි මේ යා කවුද? ඔය මෙහා පොනේ එනවනේ. ඕකේ තමයි ස්ටෝ වෙන්නේ. අර ඉන්නේ අය මේ වැඩි එනවා. ෆොටෝ ගන්න. මෙතන ලයිට් එක දැක්කම ලයිට් එක දෙනවා. ඩිංගක් ඉස්සර. අතවනට පුච්ච ගන්න ඕනේ අපේ. කොට අතවනක් කියන්නේ බලන්න. අන්තලේ මතකද? නැත්තම් අර කිව්වා තමයි අද අර ඕකේ යන්නේ කියලා. බස් වැලි හෙట్లా මෙහෙට එනවා. ආයෙත් වැඩි පොඩ තිබ්බද මම. කැම්පස් එකේ කට්ටිය ඉස්සරහට මාස 6 අවුරුද්දක් විතර අපේ දැන් ඇවිල්ලා ඇවිල්ලා මම මතකයි පාර්ටි ඇවිල්ලා එක්කෙනෙකුයි. මේකේ මොකද? අර දියසෙනෙන් පාටි ලස්සන බලන්න. මොකක්ද මේ? පුතේ. මහා කඩලුක සිතර තනේ. ඡායා නම් හොඳට ඉස්සරහ ලස්සනයි. අර වෙන එක්කෙනෙකුත් ආවා ගන්න. ඒ ඉස්සර අඳින්න කිව්වා දැන් නෑ මට හිතුවා. අර ගහුවේද නේද? එක්කෙනයි ආවේ.